හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලෙකින් නේද ආයෙ මම වීඩියෝ කරන්න පටන් ගත්තා. ඉතින් දිගටම වීඩියෝ කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. මං අද යන්නේ ගොඩක් දුර ගමනක් තනියම. ඇත්තටම ජපානයේ සමය කාලෙට තමයි මං ආසම. ඒ කියන්නේ අපිට කැමති ඇඳුම් අඳින්න පුළුවන්, ආස තැන්වල ඇවිදින්න යන්න පුළුවන්. ඒක නිසා තමයි මම වැඩියෙන්ම සම කාලෙට ආස. ඉතින් සමර් සීසන් එකට පොඩි ට්‍රිප් එකක් ගියේ නැත්තම් වැඩක් නැහැ. මොකද ඊළඟට එන්නේ අපිට සීත කාලෙනේ. ඒ කියන්නේ වින්ටර් සීසන් එකනේ. වින්ටර් සීසන් එකේ ගොඩක් මං ඇවිදින්න නම් කැමති නැහැ. මේ යන්නේ මම ට්‍රිප් වලින් ගිහිල්ලා තියෙන වැඩිම ආස වුණ තැනකට. ජපානයේ අපි ගොඩක් ජීවත් වෙන්නේ ගොඩනැගිල්ල පිරිච්ච නාගරික පරිසරයකනේ. ඉතින් මේ යන්නේ ගොඩක් කොළ පාටට පිරුණු කැලෑව තියෙන, දියැලි තියෙන ලස්සන තැනකට. මෙහෙ කියන්නේ ඒ පැත්තට නරා කියලා. ගොඩක් අය මෙහෙ ඉන්න අය නම් දන්නවා නරා ගොඩක් ලස්සන පරිසරයක් තියෙන තැන. මම ඉස්සර ඉඳන් ගොඩක් ආස කරපු දෙයක් තමයි සෝලෝ ට්‍රිප් එකක් යන්න. ඉතින් සෝලෝ ට්‍රිප් එකක් කියන එක සාමාන්‍ය කෙල්ලෙක් යන්න බයයිනේ. තනියම යනවා කියන එක චුට්ටක් බය හිතනවනේ හිතද්දි. ඉතින් හස්බන්ඩ් බබාව බලා ගන්නන් ගියපු නිසා එයාට කෑමත් හදලා තියලා එයාගේ වැඩ ටිකත් කරලා හස්බන්ඩ් බබාව බාර දීලා තමයි මම යන්නේ. අපි මොන හරි දෙයක් කරන්න බයෙන් ඉන්නවනම් අපි ඒ බය නැති කරගන්න ඒ දේ කරලම බලන්න ඕනේ. නැත්තම් අපි හැමදාම මේ දෙයට බයයි. They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. I got all this potential that's deep inside of me, but they hate when you're successful cause they try to be. They sit there being judgmental because you're trying things, and they just want you to settle and do the right thing. So get a good job, don't slack off. Wake up every morning, make a good impression on your boss. Don't do anything that I wouldn't do, and when you're making money, make sure you don't spend it too soon. Fuck that, I'll do what I wanna do. I got a different path from everyone and that includes you. Who are you to tell me how to live life? In these times it feels like nobody's right, yeah. So I'ma figure out what else we succeed, and then invest all of my time into that and proceed. I need whatever the hell could make me happy, and I don't think you have a clue what could that be. They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. They tell me මම YouTube channel එකට වීඩියෝ එකක් දාන්න පාරක්කු මට පොඩක් කම්මැලි හිතෙනවා. එක්ක වීඩියෝ එක එඩිට් කරද්දි කම්මැලි හිතෙනවා. මගදී නවත්තනවා. එහෙම බෑ. ඉතින් මේක කරගෙන යනවා නම් දිගටම අල්ලගෙන කරගෙන යනවා නම් හරියට සාර්ථක YouTuber කෙනෙක් වෙන්න නම්. මොකද ඔයාලා මාව දන්නේ නැහැ දැනගන්න නම් මම වීඩියෝ දාන්න එපා. සෝලෝ ට්‍රිප් එකක් යනවා කියන එක හරිම නිදහස්. මොකද මම ගොඩක් තනියම ඉන්න කැමති කෙනෙක්, ගොඩක් පිරිස අතර ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. මට යාළුවෝ වුණත් ගොඩක් අඩුයි. මම තෝරගත්ත කිහිප දෙනෙක් විතරයි යාළුවෝ විදිහට තියාගන්නේ. එහෙම තනියම ඉන්න කැමති කෙනෙක් නෙමෙයි නම් මේ වගේ සෝලෝ ට්‍රිප් එකක් නම් එයාලට සෙට් වෙන්නේ නැහැ. පොඩි කාලේ නම් සෑහෙන්න අම්මලා තාත්තලා එක්ක පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් ගිහිල්ලා තියෙන නිසා දැන් අර ගොඩාක් කට්ටියත් එක්ක යන්න එහෙම එච්චරට මාස නැහැ. වුණාට වෙලාවකට අර අපිට ගැළපෙන කට්ටිය හම්බ වුණොත් යන්න කැමතියි.
එහෙම ඉතින් හම්බෙනවා අඩුයිනේ. මං තැනක් හොයාගත්තා. ඒ කියන්නේ මෙහෙ යන ඒ පාරේ දියාලි තියෙනවා. ඒත් අපිට බහින්න පුළුවන්. ඒ කියන්නේ උස්සකින් තියෙන්නේ. එතකොට බහින්න පුළුවන් තැනක් හොයාගන්න ඕනේ. ඉතින් තැනක් හොයාගත්තා. ඒත් එන මගදී වැස්ස පටන් ගත්තා. මගේ වෙලාවට වැස්ස පෑවුවා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරු මෝරනා යාවනා ප්‍රේමයට කාරණා රාගමන රහසින් පාවී ගියා සෙයාවුනා ඒරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මනබන්දනා පෙම් කවයි රසකැන්දනා ඉසිහෝකමාන නන්දනා සඳතියේ ඉඟිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා. ඔයා අම්මා කෙනෙක් වුණත් මම නම් හිතන්නේ ඔයාට ඔයා කැමති දේවල් කරන්න කාලය වෙන් කරන්න ඕනේ. අපිට බබෙක් හම්බුනාට පස්සේ අපේ ජීවිතේ වෙනස් වෙනවා තමයි. අපිට සාමාන්‍යයෙන් බබෙක් හම්බෙන්නේදිත් කියනවානේ නර්ස්ලා ඔයා හිටපු විදිහටම ඉන්න උත්සාහ කරන්න. නැත්නම් ඔයා බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා ඕනාට වැඩි දේවල් පාලනය වෙන්න ගියොත් ස්ට්‍රෙස් වෙයි කියලා. මම කියන්නේ නරක පුරුදු නෙමෙයි. මං අදහස් කරන්නේ හොඳ පුරුදු. ඒ කියන්නේ ඔයා ඇවිදින්න ගියා නම් ජිම් එකට ගියා නම් ස්පෝර්ට්ස් මොන හරි කරා නම් ඒ වගේ දෙයක්. ඉතින් ඔයාලට මට කියන්න ඕනේ මම කවදා හරි වයසට ගියාම ඔයා නිසා අම්මා මේ දේවල් නැවැත්තුවා ඔයා නිසා මේ දේවල් කළේ නෑ කියලා කියන්නේ නැති අම්මා කෙනෙක් වෙන්න. මොකද ඔයා සතුටින් හිටියොත් තමයි ඔයාගේ බබා සතුටින් ඉන්නේ. එහෙනම් ගිහින් එන්න. සතුටින් පරිස්සමින්